හරි අද වැඩේට අපි යමු. අද කතා කරන්නේ 11 වසරේ ළමයින්ගේ පේපර් ක්ලාස් එකේ දෙවනි දවස. කියන්නේ අද ෆ්‍රී නේ දෙන්නේ මේ මුල් ටික ෆ්‍රී දෙන්නේ. පෙබරවාරි මාසෙ වගේ ෆ්‍රී දෙන්නේ. ඒකේ දෙවනි දවස තමයි අද අපේ වැඩේ යන්නේ. එතකොට අදත් මම එච්චර ලොකු වෙලාවක් කරන්නේ මේ මේක රෙකෝඩින් එකක් විදිහට යන්නේ. එතකොට ලයිව් ක්ලාස් එකක් වගේ ගොඩක් වෙලා කරන්න බෑනේ. මේකේ ආදල් එක නැති වෙනවනේ. අපි ලයිව් ක්ලාස් පටන් ගත්තට පස්සේ කියන්නේ පන්තිය හරියට පටන් ගත්තට පස්සේ මාර්තු මාසේ එතකොට පැය දෙකක් විතර ලයිව් එකේදීම ප්‍රශ්න අහලා ඒවා විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන්. දැන් අද එදා මම සාකච්ඡා කරා කෙටි ප්‍රශ්න 25ම අද තියෙන්නේ ඒකේ ඉතුරු කොටස. ඒ කියන්නේ අද තියෙන්නේ මේ B කොටස. එක පත්‍රයේ B කොටස. right. අපි එහෙනම් මෙන්න වැඩේට යමු. හරි. B කොටසේ පළවෙනි ප්‍රශ්නයට යමු බලන්න. පේනවා ඇති කියලා හිතනවා. ඔව් පේනවානේ. right. B කොටසේ පළවෙනි ප්‍රශ්නේ කියනවා ගුවන් යානයකින් පැමිණි මගීන්ගෙන් 8න් එකක් ඉන්දීය ජාතිකයන්ය. ඉතිරියෙන් ඒ කියන්නේ ගුවන් යානයකින් එන මගීන්ගෙන් 8න් එකක් තමයි ඉන්දීය ජාතිකයන් වෙන්නේ. ඉතුරු අයගෙන් 14න් 5ක් වෙනවා යුරෝපිකයන්. ඒ අයගෙනුත් ඒ දෙගොල්ලම එකතු වෙලා අයින් වුණාට පස්සේ ඉතුරු වෙන අය තමයි ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්නේ. අපෙන් අහනවා යුරෝපීයන් ගණන මුළු පිරිසෙන් කුමන භාගයක්ද? නේද? යුරෝපීයන් ගණන මුළු පිරිසෙන් කුමන භාගයක්ද? මුලින්ම අපි හොයලා බලමු. මෙන්න මෙහෙම ගන්න. දැන් මේකේ කියන්නේ ගුවන් යානයක් එනවා. ඒකේ මගීන්ගෙන් 8න් එකක් ඉන්දීය ජාතිකයන් වෙනවා. ඒ ඉන්දීය ජාතිකයන් ටික අයින් කරලා ඉතුරු ටිකෙන් 14න් 5ක් තමයි යුරෝපීය ජාතිකයන් වෙන්නේ. මුලින්ම අපි එතකොට ඉන්දීය ජාතිකයන් ටික මේ කතාවෙන් අයින් කරමු. අපි මේ ඔක්කොම අපි ගමුකෝ 1යි කියලා. ඒ කියන්නේ මේක ඔයාලා දන්නවද? එකෙන් අඩු කරමු 8න් එකක්. 8න් එකක් කියන්නේ ඉන්දීය ජාතිකයන් ගණන. එක කියන්නේ 8න් 8ක් කියලා ගන්නකො. අන්න දැන් බලන්න මෙතනට කීය දෙන්නේ කියලා මෙහෙම කරපුවාම එක කියන්නේ අපිට ගත්ත හැකි 8න් 8ක්. අඩු කිරීම 8න් එකක් නේද? right. එතකොට පොදු හරය ගත්ත හැකි උඩින් එනවා 8 ඍණ 1යි කියලා. 8න් එකක් කියන්නේ 7 බෙදීම 8ක්. නේ? මේ කවුද? මේ ඉන්දීය ජාතිකයන් ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් අඩු කරපුවාම එන ගාන. මුළු ප්‍රමාණය එකක් නම් ඒකෙන් ඉන්දීය ජාතිකයන් ගැන අඩු කරපුවාම එනවා මෙන්න මේ වගේ ගානක්. ඔව් ඉතින් ඒකෙන් තමයි 14න් 5ක් වෙන්නේ යුරෝපීය ජාතිකයන්. මෙන්න මේකෙන් 14න් 5ක් තමයි යුරෝපීය ජාතිකයන් වෙන්නේ. නේද? මේක මෙන්න මෙම 7ට 14ට දෙනවා 7 ඒවා දෙකක්. එහෙනම් 8 වරක් 2 16න් 5ක් කියලා එනවා. මේක තමයි උත්තරේ. නේ? 16න් 5ක් තමයි යුරෝපීය ජාතිකයන් වෙන්නේ. පේනව නේද? පේනවනේ. හරි. දැන් බලන්න දැන් අපි මුළු ගාන එකක් කියලා හිතලා ඒකෙන් අර ඉන්දීය ජනතාව අඩු කරා. එතකොට මෙන්න මෙහෙම මෙන්න එකක් ආවා. මේ තමයි යුරෝපීය ජාතිකයන් ගණන. නේද? යුරෝපීය ජාතිකයන් ගණන තමයි මේ තියෙන්නේ. හරි. අපි පළවෙනි ප්‍රශ්නෙට ඉතාමත් සාර්ථකව මේ අවස්ථාවේදී පිළිතුරු ලබා ගත්තානේ. මේක පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ ඉතාමත් ලස්සන අපි උත්තරය ගත්තා. ඊට පස්සේ කියනවා ශ්‍රී ලාංකිකයන් පිරිසත් හොයන්නලු මෙන්න මෙහෙම. දැන් බලන්න ශ්‍රී ලාංකිකයන් කොච්චරක්ද? මෙන්න මේකෙනුත් ඉතුරු ටිකනේ. නේ? ශ්‍රී ලාංකිකයන් කියන්නේ මෙන්න මේ ඉන්දීය කට්ටියගෙනුයි මෙන්න මේ යුරෝපීය කට්ටියගෙනුයි ඉතුරු වෙන ටික. ඒ කියන්නේ ප්ලේන් එක එනවා. ප්ලේන් එකේ එන ඉන්දීය කට්ටියයි යුරෝපීය කට්ටිය කියන මෙන්න මේ ඔක්කොම අඩු වුණාට පස්සේ ඉතුරු වෙනවා අන්න උන් සෙට් එක තමයි ශ්‍රී ලාංකිකයෝ කියලා තමයි මෙන්න මේ කතාවේ කියන්නේ. එතකොට අපි මෙන්න මේ ඉන්දීය කට්ටියයි යුරෝපීය කට්ටියයි එකතු කරලා
එකෙන් අඩු කරොත් එනවා නේද ශ්‍රී ලාංකිකයන් ගණන. මුළු පිරිස එකක් නම් ඒකෙන් මෙන්න මේ දෙගොල්ලොන්වම එකතු කරලා අඩු කරොත් වැඩේ හරි. එහෙනම් මම මෙන්න මෙතනින් දෙවෙනි එකට උත්තරේ ලියන්න ගන්නවා. මම මෙන්න මෙහෙම ලියනවා. එකෙන් අඩු කරමු ඉන්දීය කට්ටියයි යුරෝපීය කට්ටියයි එකතු කරලා. පේපරේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. එතනින් ගන්න පුළුවන්. නැත්නම් මේ අපේ WhatsApp group වල එහෙම link දාලා ඇති මම description එකේ. ඒ වගේ ගන්න පුළුවන්. මේ මාර්තු මාසෙන් ඉඳලා ලස්සනට මේකේ live එක කරගෙන යමු. එතකොට ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒවා හදාගන්න පුළුවන්. දැන් මේ වගේ එකක් සුළු කරන්න කොහොමද? පොදු හරය සමාන කරගන්න ඕනේ මේ යට තියෙන. ඉතින් දෙපැත්ත දෙකම දෙකෙන් ගුණ කරොත් අපිට එනවා 16ක් කියලා. මෙතන උඩ එනවා 1 වරක් 2 ධන 5 කියලා නේද? මෙහෙම නෙන්නේ. ඒ කියන්නේ 1 ඍණ 16 7. අතනින් එහාට නම් ලිව්වොත් පේන්නේ නැති වෙයි. පේනව නේද? පේනවා. 1 ඍණ 16න් 7 නේද? ඒ කියන්නේ 1 කියන එක අපිට ගත්ත හැකි පොදු හරය සමාන කරන්න ඕන හින්දා 16ට 16 කියලා ඕකෙන් 7ට 16 කියන එක අඩු කරන්න. යට යද්දි ඇදෙන පොඩ්ඩක් කර. එහෙමනේ ලියන්න ඕනේ. ඒකයි. මෙතනට මම අපෝ ඒක කන්ටිනියු කරනවා. එතකොට 16න් 7ක් අඩු කරපුවාම අපිට ගත්ත හැකි 9යි කියලා. යට තියෙනවා 16. මෙන්න මෙච්චරක් ඉන්නවා ශ්‍රී ලංකාවේ කට්ටිය. නේද? දැන් බලන්න ආපු අයගෙන් ඉන්දියන් කට්ටිය හිටිය 8න් එකක්. යුරෝපීය කට්ටිය හිටිය 16න් 5ක්. ඉතින් අපෙන් අහනවා මහත්තයෝ මේ ශ්‍රී ලංකන් කට්ටිය කොච්චරක් හිටියද කියලා. ඉතින් අපි ඒකට කරන්න ඕනේ ඉන්දියාවේ කට්ටියයි යුරෝපයේ කට්ටියයි එකතු කරලා එකෙන් අඩු කරන්න ඕනේ. එක කියන එක අපිට ගත්ත හැකිනේ 8න් 8 කියලා ගත්ත හැකි 16න් 16 කියලා ගත්ත හැකි ඕන එකකට එක ඔට්ටුයිනේ. අන්න ඒකින්ද තමයි එකෙන් අඩු කරන්නේ. එකෙන් අඩු කරද්දි පොදු හරය සමාන කරගන්න නම් උඩ යට දෙකම එකම සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕනේ. ගුණ කරපුවා මෙන්න මෙහිම ආකාරයට අපිට අඩු කරලා උත්තරේ ගන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රශ්න නැද්ද කියලා. right. ඊට පස්සේ තුන්වෙනි එක ශ්‍රී ලාංකිකයන්ගෙන් 3න් 2ක්ලු කාන්තාවන් ගුවන් යානයෙන් පැමිණි මුළුමගින් ගණන අහනවා. මාර කේස් එක. මේ තමයි ශ්‍රී ලාංකික කට්ටිය. නේ? මේ ඉන්නේ ශ්‍රී ලාංකික කට්ටිය. හරි. මේ ශ්‍රී ලාංකික කට්ටියගෙන් කීවෙනි එකද? තුන්වෙනි එකනේ. ශ්‍රී ලාංකික කට්ටියගෙන් හරිද? ශ්‍රී ලාංකික කට්ටියගෙන් 3න් කීයද කියන්නේ 3න් 2ක් කාන්තාවන්ලු. කියන්නේ ශ්‍රී ලාංකික කට්ටිය ඉන්නවා 16න් 9ක් 9න් 3න් 2ක්ලු කාන්තාවන්. මේ කාන්තාවන් ගණන 90ක්ලු. ඔව්. අපෙන් අහනවා මේ ප්ලේන් එකේ එහෙම නැත්නම් මේ ගුවන් යානයේ හිටිය මුළු මගීන් ගණන කීයද කියලා. මාර කේස් යන්නේ. දැන් කොහොමද ඒක හොයන්නේ? අපිට මේ කාන්තාවන් අපිට කියන්නේ වෙන රටක් ගැන කියන්නෙත් නැහැ. දැන් ශ්‍රී ලංකාව ගැන තමයි කියන්නේ. ශ්‍රී ලංකාවේ මිනිස්සු ඉන්නවලු මුළු මගීන්ගෙන් 16න් 9ක්. ඒකෙන් 3න් 2ක්ලු කාන්තාවෝ. ඉතින් මේ කාන්තාව ගණන 90යිලු. කොහේ කාන්තාවද? ශ්‍රී ලංකාවේ කාන්තාව. දැන් අපෙන් අහනවා මුළු මගීන් ගණන කීයද කියලා. ඒක කොහොමද හොයන්නේ? මෙහෙම කරන්නද බං? මෙහෙම කරමු. මම ගන්නවා මුළු මගීන් ගණන x කියලා. මම ගන්නවා මුළු මගීන් ගණන x කියලා. මේ x ගෙන් අපිට ලස්සන වැඩ කරන්න පුළුවන්. ඉතින් මම මුළු මගීන් ගණන x කියලා ගන්නවා. හරි. දැන් අපිට මේක ලස්සනට හදාගන්න පුළුවන්. කොහොමද? මුළු මගීන් ගණන x නේ. අපි හොයන්න ඕනේ x. හරි. ඉතින් x අපි කොහොමද සම්බන්ධ කරන්නේ? ඒක තමයි ප්‍රශ්නේ නේද? ඔන්න බලන්න කතාව මුළු මගීන් ගණන x නේ. ඉතින් ওই මුළු මගීන් ගණනෙන් 16න් 9ක් තමයි ශ්‍රී ලංකාවේ අය. ඒ කියන්නේ මට ලිව්වා කි ශ්‍රී ලංකාවේ අය සමානයි x ගෙන් 16න් 9ක්. මං හිතන එක පැහැදිලි ඇති කියලා. x ගෙන් 16න් 9ක් තමයි ශ්‍රී ලංකාවේ මිනිස්සු ඉන්නේ.
ඕකෙනුත් මෙන්න මේ අල් නයන් වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් නේ ಗುಣ කිරීම නේද? මෙන්න මේ ಗುಣ කිරීම අපිට ආදේශ කරන්න පුළුවන්. x නෙමෙයි ಗುಣ කිරීම. ඔන්න ඔය 16 9නුත් කාන්තාවෝ ඉන්නවා 3න් 2ක් නේ. ඉතින් ඔන්න ඔය කාන්තාව ගණන සමාන වෙනවලු 90ට. දැන් නම් ඉතින් ඇති දෙයක් නැහැ නේ. අර මේ කතාව හිතන එක තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේ මුලින් පේපර් කරද්දී අමාරුයි. කොහොමත් අපි දැන් මේක ඔයාලා විභාගයේ දවසට සතියකට කලින් විතර පේපර් මේ සියලුම පන්ති නවත්තන්න කියනකම් අපි මේ වැඩේ කරනවානේ. එතකොට මේවා නිකම්ම හිතෙනවා පේපරේ දැක ගමන් හිතන අම්මනසිරි මෙහෙම වැඩක් තමයි කරන්න ඕනේ කියලා. දැන් මම මොකද්ද ඒ කරේ? මුළු ගාන x කියලා හිතුවා. ඒ x වලින් 16 තමයි ශ්‍රී ලංකාවේ ඉන්නේ. ඒ ශ්‍රී ලංකාවේ ගිනුත් 3න් 2ක් තමයි 90 කියලා කියන්නේ. දැන් ඉතින් ඔයක x හොයන්න තියෙන්නේ. දැන් නම් ඉතින් ඇති දෙයක් නැහැනේ. මොකද කරන්න ඕනේ? x සමානයි 90. මෙන්න මේ පද ටික අපි අයින් කරලා දාමු. දැන් බලන්න 3ට 3 ඒව 1යි 9ට 3 ඒව 3යි 2ට 2 ඒව 1යි 16ට 2 ඒව 8යි. අර මම තවත් මේක පැහැදිලි වෙයි කියලා මෙන්න මෙහෙමම ලියන්නම්කෝ. 3 බෙදීම 8 සමානයි 90යි නේද? දැන් x අපිට හෙව්වේ හැකි x වරක් 3 බෙදීම 8 සමානයි 90 නේ. මෙච්චර නම් ඕනේ දැකලා හිතෙන්ම ගත්ත හැකි. ඔන්න ඔහම 8 බෙදීම 3ක් දෙපැත්තටම මම ගුණ කරනවා. ඔන්න ඔහම 8 බෙදීම 3. එතකොට මේ 8ට මේ 8 කැපෙනවා, මේ 3ට මේ 3 කැපෙනවා. මෙතනින් 3ට 3 ඒව 1යි 9ට 3 ඒව 3යි. ඒ කියන්නේ x සමාන වෙනවා 8 වරක් 30ට ගුණ කරන්නේ කොහොමද? 8 වරක් 3 24යි. මේ බිඳුවයි දානවා. x කියන්නේ 240යි. ඒ කියන්නේ ලියන්න එම නිසා සිටින මුළු මගින් ගණන 240යි. නේද? right. පේනවද කැමරාවට? ඔව් පේනවා. නේද? ඒ හින්දා පිළිවෙල හැකි මුළු මගින් ගණන 240යි. හරි. ඒක පැහැදිලි වුණ නැත්නම් මම ආයෙත් කියන්නම්. දැන් අපිට කියනවා ශ්‍රී ලාංකිකයන් ගණන අපි හොයාගත්තනේ. ඒක හරිනේ. 16 ශ්‍රී ලාංකිකයෝ. ඔය ශ්‍රී ලාංකිකයන්ගෙන් 3න් 2ක් කාන්තාවලු. ඒ කාන්තාව ගණන 90යිලු. ඉතින් අපිට ඔහොම කතාවක් කියලා යාලා කියනවා මහත්තයෝ මෙන්න මෙහෙමයි අපිට ඕනේ මේ මුළු මගින් කරන. හොයන්නකෝ යා කියලා කියනවා. ඉතින් බලනවා කේස් එක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. නොදන්නා පදයක් ඇසුරෙන් ගොන්නා වැඩි ලේසි කියලා හිතෙනවා මට. මම ඒ හින්දා මුළු මගින් ගණන x කියලා දාගන්න. එතකොට x ගෙන් මේ මුළු මගින් ගණනෙන් 16 තමයි ශ්‍රී ලාංකිකයෝ වෙන්නේ. ඒකෙනුත් 3න් 2ක් තමයි 90 වෙන්නේ. නේද? ඉතින් ඕක සුළු කරලා ගත්ත හැයි. ඕක සුළු කරන එක නම් මෙතනට ආවනම් හිතින් කරන්න පුළුවන් මේක. සමහරක් කට්ටියට සමහරක් කර බැරුව ඇති. කවන්නේ කොහොම හරි අවසානයේදී මුළු මගින් ගණන 240 කියලා එනවා. ක්ලියර් නෝනේ. මේ නිසා මුළු මගින් ගණන 240ක් වෙයි. හරිද? මම හිතනවා ඒකත් පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අපි යමු 4 වෙනි ප්‍රශ්නෙට. ඒ කියන්නේ ඒකෙම 4 වෙනි කොටස. ඒකේ මොකක්ද කියන්නේ? 4 වෙනි එකේ කියනවා විදේශිකයෙකු මෙරටට පැමිණීමේදී රුපියල් 8000ක වීසා ගාස්තුවක් අය කරයි. මෙම ගුවන් යානයෙන් පැමිණි ඉන්දියා ජාතිකයෙකුගෙන් ලැබුණු මුළු වීසා මුදල අහනවා. ඉතින් මුළු ගාන හොයාගත්තනේ. මුළු ගාන 240යි. ඔය 240න් මොකක්ද ඒක? ඔන්න ඔය 240න් 8න් එකක්නේ දෙයියනේ ඉන්දියානු ජාතිකයන් වෙන්නේ නේද? 8න් n කියන්නේ ගුණ කිරීමක්. n නෙමෙයි 240 ගුණ කිරීම 8න් 1 නේද? මේක අපි ලියන්න බලමු කොහොමද? 8ට ඒවා 1යි 24ට ඒවා 3යි. ඒ කියන්නේ ඉන්දියා ජාතිකයන් ඉඳලා තියෙනවා 30ක් නේද? right. ඉතින් මෙයාලගෙන් වීසා මුදල අහනවා එක්කෙනෙක්ගෙන් රුපියල් 8000ක් ගන්නවලු ගාස්තුව. ඉතින් එක්කෙනෙක්ගෙන් 8000ක් ගන්නවා නම් මුළු වීසා මුදල අපිට සමානයි කියලා ගත්ත හැකි 30 ගුණ කිරීම 8000 නේද? සරලයි. මේක ගුණ කරන්න 8 වරක් 3 24යි. තව බිංදුව 4ක් එන්න ඕනේ. මේක ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම ඉස්සරහින් දාන්න ඕනේ රුපියල් කියලා නේද? right. ඔච්චරයි. ඒක නම් ඇති දෙයක් නෑ. ඒක නම් තේරෙන්නේ නැති. හරි. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ හැදුවේ. නිදහසේ ආයත් මුලින් ඉඳන් කියලා දෙන්න දෙයි. කියන්නේ පොඩි රිවයිස් එකක් දාන්න දෙයි.
බලන්න අපිට කියනවා ගුවන් යානයකින් එනවලු මගින්. හරිද? මේක මුල් ටිකේ හින්දා මම මෙහෙම හිමීට කරන්නේ. හින්දා දැම්මම ජොයින් වෙන්න මාර්තු මාසෙකට. එතකොට මේක අපිට ලස්සනට කතා කරගෙන යන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් දැන් ලයිව් එකක් නෙමෙයි මේක. ඒකයි මම පොඩි වෙලාවක් කරත් මේක මේ ලයිව් එකේදී අපි පැය දෙකක් විතර කරමු. දෙකක් ඌ ඊට වැඩි. ඔයාලා කැමැත්ත පරිදි. කොහොම හරි එතකොට ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒ වෙලාවෙම විසඳ ගන්න පුළුවන්. දැන් මේකේ එහෙම බෑනේ. දැන් මේකේ මට ඔයාව දන්නේ නැහැ නේ. කියන මේකේ කියන එකක් අහගෙන යන්න තමයි තියෙන්නේ. කොහොම හරි සියලු විස්තර අර මුලින්ම පටන් ගද්දි දාපු නම්බරෙන් ගන්න පුළුවන්. දැනුත් සමහරකට මම දායි. ඒ විස්තරයේ මැසේජ් එක දාලා ගන්න පුළුවන්. රයිට්. පළවෙනි ප්‍රශ්නේ බලමු ආයෙත්. ගුවන් යානයකින් පැමිණි මගින්ගෙන් 8න් එකක් ඉන්දිය ජාතිකයන්, ඉතිරියෙන් 14න් 5ක් යුරෝපීය ජාතිකයන්, ඉතිරිය ශ්‍රී ලාංකිකයන්ලු. එතකොට මෙන්න මේ ආකාරයෙන් 8න් එකක් කියනවනම් එකෙන් 8න් එක අඩු කරාට පස්සේ මෙන්න මෙහෙම සුළු කරලා ආවා යුරෝපීය ජාතිකයන්. අනේ යුරෝපීය ජාතිකයන් ශ්‍රී ලාංකික මේ ඉන්දියන් ජාතිකයන් එකතු කරලා එකෙන් අඩු කරත් වෙනවා ශ්‍රී ලාංකිකයන් ගණන. ඒකෙනුත් 3න් 2 කතාවක් කියනවා මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ මුළු ගාන x කියලා හොයාගෙන මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් කරා අපි උත්තරය ගන්න මුළු ගාන. ඉතින් ඕකෙන් 8න් එකක් ඉන්දියන් කියන්නේ 30ක් ඉඳලා තියෙනවා. ඉන්දියාවෙන් රුපියල් 8000ක් ගන්නවලු. ඉතින් ඔක්කොම ගන්න මෙන්න මෙහෙම එනවා. නේද? රයිට්. පළවෙනි ප්‍රශ්නේ අපි යන්නේ එහෙම ඉතාමත් අති සාර්ථක ලෙස සියලුම ලකුණු ලබා ගත්තා. ඊළඟට අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නෙට යන්න කලින් මම පොඩ්ඩක් බෝඩ් එක ක්ලියර් කරගෙන ඒක පොඩ්ඩක් ඇඳගෙන එන්න. ආයෙත් කියනවා පේපර් එක නැත්තම් තරහ ගන්න එපා. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා link එක. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. අපේ channel වලත් මේ විදිහට දාලා තියෙනවා. ඒකෙන් ගන්න පුළුවන්. කොහෙන් හරි පේපර් එක අරගෙන තමයි වැඩේට සෙට් වෙන්න ඕනේ. රයිට්. අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට. මම පුළුවන් විදිහට ඉතින් රූපේ ඇඳගත්තා. මගේ චිත්‍ර හැකියාව නම් ඍණ ගණන් වල තමයි යන්නේ. කවන්නේ පුළුවන් විදිහට ඇඳගත්තා. රයිට්. යමු දෙවෙනි ප්‍රශ්නෙට. ප්‍රදර්ශනයක් සඳහා පාසල් භූමිය වාණිජ කලා විද්‍යාංශ වලට වෙන් කර ඇති ආකාරයේ හෙද රූපයෙන් දැක්කේ. ප්‍රදර්ශනයක් වෙනුවෙන් මේ පාසල් භූමිය බෙදලා. ඉතින් පළවෙනි එකෙන් අහනවා පළවෙනි ප්‍රශ්නෙන් අහනවා මොකක්ද අහන්නේ? අර්ධ වෘත්තාකාර භූමි කොටසේ වක්‍රමායිමේ දිග සොයන්නලු. අර්ධ වෘත්තාකාර කොටසේ වක්‍රමායිමේ දිග සොයන්නලු. මෙන්න මේකේ දිග තමයි යහන්නේ මහත්තයෝ. කොහොමද අපි ඒක කරන්නේ? ඔයාලට මතකද දන්නේ මෙන්න මේ වගේ වෘත්තයක් ගන්නකෝ. හරිද? මේකේ වටේ පරිධිය හොයන සූත්‍රය මතකද? පරිධිය හොයන සූත්‍රය මොකද්ද? 2πr නේද? 2πr. මේකේ තියෙන අර්ධ වෘත්තයක් භාගයක මෙන්න මේ වගේ දුරක් හොයන්න අපි භාවිතා කරනවා. එතකොට 2πr වතාවක් භාගයනේ. 4න් එකක් ඇහුවොත් මෙන්න මේ දුර අහනවා. එතකොට 2πr වතාවක් 4න් 1. 10 වසරේ පළවෙනි පාඩම මොකද? නේ? ඕක තමයි ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මෙතනට. එතකොට මෙන්න මේකේ දිග අහනවා. ওই පේපරේ මෙන්න මේ 14 දීලා නැහැ. කවන්නේ ඒක දැවලා ලකුණු කරගෙන හදන්නකෝ. පේපර් අනිවාර්යෙන් print එකක් එහෙම අරගෙන වැඩේට ලෑස්ති වෙන්න PDF වලින් නෝට් කරන්න පුළුවන්. print එකක් ගත්තත් අවුලක් නැහැ. PDF වලින් පුළුවන් නම් ඒත් අවුලක් නැහැ. හොඳයි. පළවෙනි එක ගන්නකො. අර්ධ වෘත්තාකාර භූමි කොටසේ වක්‍රමායිමේ දිග. අපි දන්නවා 2πr වතාවක් භාගය තමයි එන්නේ. නේද? ඕකේ මෙන්න මේ දෙකට දෙක කැපෙනවා 5r තමයි එන්නේ වක්‍රමායිමේ දිගට. 5 කියන්නේ 22 බෙදීම 7. r කියන්නේ අර කියන්නේ විස්කම්භයෙන් භාගයක්. 7යි 7ට 7 කැපෙනවා සමානයි මීටර් 22ක් කියලෙනවා. මීටර් 22ක් කියලෙනවා. හරි. ඊට පස්සේ අපෙන් අහනවා ප්‍රදර්ශන භූමියේ පරිමිතිය. අයියෝ සීනි බෝල් ප්‍රශ්නේ. ලේසි වැඩිද මන්ද මේ පේපර් නේද? එහෙමද? මන් දන්නේ. රයිට්. ගන්නෝ දෙවෙනි ප්‍රශ්නේ. පරිමිතියනේ අහන්නේ. ඔයාලා ලියන්න පරිමිතිය සමානයි කියලා දාලා. ඔන්න ඔය ලියන්න. මේ පේපර් එකේ ලියන්න මම මෙතන ලියන්න. බලන්න අපි කොතනින්ද පටන් ගන්න? අපි මෙතනින් නම් පටන් ගමුද හෝම වටේ ලියාගෙන ඉන්න. මුලින්ම තියෙනවා 40. ඊට පස්සේ තියෙනවා 21. ඊට පස්සේ ඉතින් මේක අරයන්නේ මේකේ අරයක්නේ නේද? නම් මේකත් 21ම තමයි. මෙන්න මෙතනට තියෙන දුර. අන්න ඒකත් එකතු කරනවා අපි. 21යි. ඊට පස්සේ මෙතනින් නම් මෙතනට තියෙන දුර 35යි.
ඊට පස්සේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර අපි දැන් හොයාගත්තා 22යි. හරි. ඔක තමයි ඉතින් පරිමිතිය වෙන්නේ. මේක සුළු කරන්න ලේසි ක්‍රමයක් තියනවද? එහෙම එකක් නැහැ. ඉතින් එකතු කරගෙන යන්න. 2යි 5යි 7යි 8යි 9යි 2යි 3යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 12 13යි මීටර් 139 දෙන්නේ. බලන්න 139 ද කියලා. 139 නේ. අවුලක් නැහැ නේ. ප්‍රශ්නයක් නැහැ නේ. 139 තමයි. right. අපි යමු ඊට පස්සේ එකෙන් අහලා තියෙන තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ. විද්‍යා අංශය සඳහා තුන්වෙනි එක විද්‍යා අංශය සඳහා වෙන් කරන ලද භූමියේ වර්ගඵලය. විද්‍යා අංශයට වෙන් කරන ලද කොටස කියන්නේ මෙන්න මේක. මේක තමයි විද්‍යා. විද්‍යා අංශය සඳහා වෙන් කරන ලද භූමියේ වර්ගඵලය මේකත් අංශ 45යි. කොහොමද ඒක අපි හොයන්නේ? මෙන්න මේ වගේ වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද? අපි හැමෝම දන්නවා 5r වර්ගය. 5r වර්ගය මතක නැහැනේ. මතක නැත්නම් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මතක නැත්නම් ආයෙ බලන්න ඕනේ. පාඩම් බලන්න ඕනේ. YouTube එකේ තෝරන තරම් ගුරුවරු ගන්නලා දාලා තියෙන ඒ වගේම බලලා ගන්න පුළුවන්. මේ වගේ එක වර්ගඵලය හොයන සූත්‍රය තමයි 5r වර්ගය. එතකොට මේ වගේ එක 5r වර්ගයේ වතාවක් භාගයනේ. මේ වගේ එක වර්ගඵලය දැන් මේ යන්නේ 4න් 1. මේ වගේ එක වර්ගඵලය කියන්නේ 4න් 1 නේද? එහෙම නැත්නම් අපිට කියනවා මෙන්න මේ වගේ එක. මේක θ කෝණයක්. මෙන්න මේකේ වර්ගඵලය අහනවා. අපි මොකද කරන්නේ? 5r වර්ගයේ වතාවක් 360න් θ කියලා ගන්නවනේ. 360න් θ කියලා ගන්නවා. ඒක තමයි ඉතින් මෙතනට දාන්න ඕනේ. මෙතනට අපි දාන සූත්‍රය 5r වර්ගයේ වතාවක් 360න් 45 නේද? අංශක 45. 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ කීයද? 21යි නේද? 21ව දෙකක් ඕනේ. 21ව දෙකක් ඕනේ. 360න් ටීටනේ. බැලුව ගමන් පේනවා තව එකක් ආවොත් 90යි. 90ව හතරක් තියෙනවා. මේ කියන්නේ මෙතන 8න් එකක් කියලාත් පේනවා. එහෙම නැත්නම් මේක සුළු කරලා ගන්න පුළුවන්. 45 වේගය 360ට 45ව 8ක් තියෙනවා කියලා ගන්න පුළුවන්. කොහොම වුණත් අවුලක් නැහැ ඉතින්. නේ? මම ඉතින් 8න් එකයි කියලා ගන්න ඕන. දැන් මේක තමයි සුළු කරන්න ඕනේ. මේක සුළු කරන්න ලේසි ක්‍රමයක් කියන්නේ 21ට 7ව 3යි. දෙකෙන් බෙදුවොත් 11යි 4යි. නේ? දෙකෙන් බෙදුවොත් 11යි 4යි. ඔක කොහොම සුළු කරලා ගන්න ඕනේ අවසාන උත්තරේ වශයෙන්. සුළු කරන්නත් උදව්වක් දෙන්න නේද? 11 වරක් 3 කියන්නේ 33යි. 33 වරක් 21 බෙදීම 4. ඔක තමයි එන්න ඕනේ. එහෙනම් කපලා දාන්න නම් බෑද? නේ? කපන්න බල උඩරිම අපි කැපුවා. ඉතින් අපි ගුණ කරමු. ගුණ කරන්න තියෙන්නේ 21 වරක් 33. ඔය ආකාරයෙන් ලියාගත්ත 6 ශ්‍රේණී ගණිතය ඔන්න ඔය ආකාරයෙන් ලියාගෙන ගුණ කරනවා. 3 වරක් 1 3යි. 3 වරක් 2 6යි. 3 වරක් 1 3යි. 3 වරක් 2 6යි. ඉතින් මෙන්න මෙහෙම එකතු කරන්න ඕනේ ඊට පස්සේ 693යි නේද? right. එතකොට මෙන්න මෙතන එනවා 693 බෙදීම 4 කියලා එකක්. දැන් මොකද කරන්න ඕනේ? දැන් බෙදන්න. 693 බෙදන්න 4යි. 6ට 4 1යි 1 වරක් 4 4යි 6න් 4 2යි. 29ට 4 ඒවා කීයද? 29ට 4 ඒවා කීයද? කියන්න බලන්න. 4 වරක් චක්‍රය 4 වරක් 10 කීයද? 40යි වැඩි නේද? 4 වරක් 5 කීයද? 20යි නේද? 4 වරක් 6 කීයද? 24යි. 4 වරක් 7 කීයද? 28යි නේද? 7යි. 7 වරක් 4 28යි මෙතන 1යි. 13ට 4 ඒවා කීයද? 3යි. 4 වරක් 3 12යි 1යි.
දශම තිතක් තියලා ගන්න මහත්තයෝ 10ක් 10 බිඳුවක් 10ට 4 ඒවා 2යි දෙවරක් 4 8යි ආයෙත් දෙකක් ඉතිරි ඊට පස්සේ ගන්න මහත්තයෝ තව බිඳුවක් 20ට 4 ඒවා 5යි 5 වරක් 4 20යි ඒ කියන්නේ අපිට අවසාන වශයෙන් උත්තර එනවා මෙන්න මේකේ වර්ගඵලය සමානයි 173.2.5 වර්ග මීටර කියලා right මම දැන් ලස්සන බෝඩ් එකට දාගෙනම එන්න ලස්සනයි නේද ලේසි නේද right 173.2.5 වර්ග මීටර ඊට පස්සේ කියනවා කලාංශය සඳහා වෙන් කර ඇති භූමියේ වර්ගඵලය හොයන්නලු කලාංශය කියලා කියන්නේ මෙන්න මේ ටිකනේ මෙන්න මේ ටික මෙන්න මෙහෙම තියෙන ටික මාර්කේස් එකනේ කොහොමද ඒක හොයන්නේ ඈ ඒක හොයන්නේ කොහොමද මෙන්න මෙහෙම තියෙන එකේ වර්ගඵලය ඒක හොයන්න නම් තේරෙන්නේ නැහැ හැබැයි මට පුළුවන් මෙන්න මේකේ වර්ගඵලය හොයලා ඒකේ මේකේ වර්ගඵලය අඩු කරොත් එන එක හොයන්න නේද හතරවෙනි එක බලන්න මෙන්න මේ වගේ එක වර්ගඵලය හොයන්න වල දන්නවද ඒ කියන්නේ ත්‍රපීසියමක් කියලා නේද මේ වගේ එක වර්ගඵලය හොයන්නේ කොහොමද මේ වගේ එක වර්ගඵලය හොයන්නේ මෙන්න මේ පාද දෙකේ එකතුව ගන්නවා මේ දෙක එකතුව අරන් දෙකට බෙදලා මෙන්න මේ ලම්බ උසෙන් ಗುಣ කරනවා එතකොට එනවා මේකේ වර්ගඵලය එහෙනම් අපි මෙන්න මේ ත්‍රපීසියමේ වර්ගඵලය හමු ලියන්න ත්‍රපීසියමේ වර්ගඵලය හරි මොකක් හරි ඔන්නම ලියන්න මේකේ වර්ගඵලය තමයි මම හොයන්නේ මුලින්ම මේකේ වර්ගඵලය හොයා මේකේ වර්ගඵලය අඩු කරොත් හරිනේ අපේ කතාවනේ right මේකේ වර්ගඵලය හොයන්න කොහොමද කරන්න ඕනේ මෙන්න මේ පද දෙක එකතු කරලා දෙකට බෙදන්න පළවෙනි පාදය 40යි ඕකට එකතු වෙන්න ඕනේ අනිත් පාදේ කීයද 35 පාදය 35යි තව 21 එකතු වෙන්න බෑ මෙතන ඉඳන් මෙතනට තියෙන දුර කියන්නේ 35යි 21යි එකතු වෙන්නේ නේද 35යි 21යි එකතු තමයි පහළ පාදේ උඩ ඉන්නේ 40 ඕක අරගෙන දෙකට බෙදලා හරිද මහත්තයෝ 21 ඕක අරගෙන දෙකට බෙදලා ඔයා ලම්බ උසෙන් ගුණ කරන්න ඕනේ ලම්බ උස කීයද මෙතන ඉඳන් මෙතන තියෙන ලම්බ උස 14යි එතකොට නෝ ත්‍රපීසියමේ වර්ගඵලය ඒකෙන් අපි හොයාගත්ත මෙන්න මේකේ වර්ගඵලය මෙන්න මේක අඩු කරොත් එනවා කලා කියන එකේ වර්ගඵලය එදයි නේද right 14 දැන් දෙකට 14ට 7යි කියලා කැපෙනවා දැන් බලන්න මේක එකතු කරලා මේක එකතු කරද්දී මෙතන එනවා 40ක් මෙතන එනවා 56ක් 56 40යි කියන්නේ කීයද 40 ධන 56 ගුණ කිරීම 7 නේ තියෙන්නේ නේද මෙතනින් 6.6යි 96 වරක් 7 නේ 7 වරක් 6 කීයද 42යි 42න් 2 දානවා 4ක් ඉතුරුයි 7 වරක් 9 කීයද 7 වරක් 10 70යි 70න් 7ක් අඩු කරනවා 63යි 63යි අතන ඉතුරුනා 4ක් නේ 63 අතර ඉතුරුනා 4ක් එතකොට 67යි වර්ග මීටර කියලා දෙන්නේ 672යි වර්ග මීටර කියලා එනවා දැක්කද ඔයාගේ අපිට මෙන්න මේ ත්‍රපීසියමේම වර්ගඵලය ඕක නෙමෙයි අපෙන් අහන්නේ මෙන්න මේකේ වර්ගඵලය විතරයි එතකොට මෙන්න මේ මුළු එකේ වර්ගඵලය මෙන්න මේකේ වර්ගඵලය අඩු කරොත් මේකේ වර්ගඵලය එනවනේ අයි කියන්න ඕනේ ඒ හින්දා අපිට ලිව්ව හැකියම නිසා කලා එකේ වර්ගඵලය සමානයි මෙන්න මේ 672කින් අඩු කරොත් නේ 672කින් අඩු කරොත් කීයද මෙන්න මේකේ වර්ගඵලය මේ තියෙන්නේ 173.2.5ක් එතකොට අපිට අවශ්‍ය වර්ගඵලය එනවා
ඒක අඩු කරන්න තමයි තියෙන්නේ. ඒක අඩු කරන්නේ කොහොමද? ඔන්න ඒකත් අඩු කරන්න කියලා දෙන්න. ආරම්භයේදී අපි ඉන්නේ. එතකොට අපි මේ ඔක්කොම කියලා දෙන්න දෙපැයි නේද? ඕනේ කෙනෙක්ට කියලානේ මම මේක පටන් ගන්නෙ. ඕනේ කෙනෙක්ට ගේමක් ගහගන්න පුළුවන් වැඩක් කියලා තමයි මම මේක පටන් ගන්නෙ. පේන්නේ නැහැ නේද ලිව්වට. චුට්ටක් මෙහෙට කරලා ලියමු. 672.0ෙන් අඩු කරන්න ඕනේ 173.25ක් නේ බලන්න 0.5ක් බෑ එහා පැත්තෙන් ඉලන එයා ගාවත් නෑ යා මෙයාගෙන් ඉලන හොම දෙනවා එතකොට මෙතන 10න් 5ක් අඩු වුණාම 5යි කියලෙනවා මෙතන තියෙන්නේ 9 9න් 2ක් කියන්නේ 7යි දශම තිතක් එනවා මෙතන එහා පැත්තට දුන්න හින්දා 1යි දෙන එකෙන් 3ක් කොහොමවත් අඩු කරන්න බෑ මෙහා පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා එතකොට 11න් 3ක් අඩු වුණාම කීයද 8යි නේද 8යි ගෙලනවා මෙතන එතකොට 6යි 6න් 7ක් බෑ එහා පැත්තෙන් එකක් ඉල්ලනවා 16යි 16යි කියන්නේ 7යි 7යි 14යි 15යි 16 කියන්නේ 9යි මෙතන ඉදිරි 5න් එකක් 4 නේ ඕක දෙන්නේ 498.0 ඔව් ඕක තමයි එන්නේ එතකොට අපේ අරකට උත්තරේ වෙන්නේ 498.75යි වර්ග මීටර් ඕක තමයි උත්තරේ කීයටද 4 වෙනි ප්‍රශ්නෙට හරිද ඊට පස්සේ අපිට කියනවා පස්වෙනි ප්‍රශ්නය මෙන්න මේ වාණිජ හා කලා අංශ භූමි වෙන් කරනවලු පාරක් දාලා මම මේක දැනට අයින් කරගන්න මම මේ පැත්තෙන් දාගන්න මේක මෙන්න මේ වාණිජන මේ කෑල්ල මෙන්න මේ වාණිජය කලා කියන භූමිය වෙන් කරනවලු මේ මෙන්න මෙහෙම පාරක් දාලා මේක ඍජුකෝණාශ්‍රයක් වගේ පාරක් හරි කෙලින් තියෙන මගේ විතරයි ඔහොම ඇද ඔන්න ඔහොම කියනවා මේ පාරේ වර්ගඵලය වර්ග මීටර 28යිලු ඒක මේ රූපේ අඳින්නලු අපි යන්දා දැන් බලන්න ඕනේ මේකේ වර්ගඵලය වෙන්න ඕනේ වර්ග මීටර 28 හරිද එතකොට මේකේ පළල වෙන්න ඕනේ කීයද 28 හැදෙන්න 14 2නේ පළල ඉතින් 2 මීටර තමයි. ඔන්න ඔගේ පළල 2 මීටර කියලා දක්වලා ඔයා මෙන්න මේක ඔන්න ඔහොම ඉඳලා තිබුණා. ඉතින් මේක ඕනේ නේ. රයිට්. ඔච්චරයි දෙන ප්‍රශ්නේ තියෙන්නේ. දාගන්න ස්ක්‍රීන්ෂොට් හරි ලියා ගන්න මොකක් හරි කරන්න. ඊට පස්සේ අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට යන්න කලින් මම බෝඩ් එක ක්ලියර් කරගෙන එන්නම්. හරි තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. වාහන අලෙවිකරණ ව්‍යාපාර ආයතනය 2019 වර්ෂයට කාර්තුවකට රුපියල් 6000ක වරිපනම් බදු මුදලක් ගෙවයි පළාත් පාලන ආයතනයේ වාර්ෂික තක්සේරු වටිනාකමින් 12%ක් වරිපනම් බද්දක් අය කරයි. පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා ව්‍යාපාර ආයතනයේ වාර්ෂික තක්සේරු වටිනාකම කොහොමද හදන්නේ? වාර්ෂික තක්සේරු වටිනාකම මෙයාලා අපිට කියන්නේ මොනවාද? අපිට කියන්නේ කාර්තුවකට රුපියල් 6000ක් ගන්න ඕන. ඒ කාර්තුවකට රුපියල් 6000ක් ගන්නවා කියන්නේ 112ක් වෙන්න තමයි වාර්ෂික මේ මොකද්ද? තක්සේරු වටිනාකමින් 112ක් නේ මෙයාලා මේ වරිපනම් බදු විදිහට ගන්නවා කියන්නේ. එතකොට එහෙම ගත්තට පස්සේ කාර්තුවකට වැටෙන්නේ කීයද? 6000යි. ඕක තමයි ඔය කතාවේ කියන්නේ. කාර්තුවක් කියන්නේ කීයද? කාර්තුවක් කියන්නේ මාස 3ක්. අවුරුද්දට කාර්තු 4ක් තියෙනවා. මම හිතනවා දන්නවා ඇති කියලා. රයිට්. එතකොට වාර්ෂික තක්සේරු වටිනාකමනේ අහන්නේ. මුලින්ම අපි බලමු මෙයා වර්ෂයකට ගෙවන වරිපනම් බදු මුදල හොයන්න කාර්තුවකට 6000ක් ගෙවනවා නම් කාර්තු 4ක් තියෙනවා නම් එක වර්ෂයකට එතකොට අපිට එනවා 6 වරක් 4 24යි රුපියල් 24000ක් එයා ගෙවනවා කියලා වර්ෂයකට වරිපනම් බදු විදිහට ඒ 24000ක් ගෙවන්නේ 112ක්
යම්කිසි තක්සේරු වගයක් තියෙනවා වටිනාකමක් තියෙනවා ඒ වටිනාකමින් 112ක් තමයි කියවන්නේ බලන්න ප්‍රශ්නේ තියෙන විදිහට තේරෙන්නේ නැහැ නේද පළාත් පාලන ආයතනයේ වාර්ෂික තක්සේරු වටිනාකමෙන් 112ක වරි පනම් බද්දක් අය කරයි ඉතින් එහෙම අය කරන වරි පනම් බද්දෙන් කාර්තකට රුපියල් 6000ක් ගෙවයි කියවනම් තේරෙනවා මේක වාක්‍යයේ උඩි වාක්‍යය කියන එක තේරෙන්න යට වාක්‍යයක් තෝනේ මේක පොඩ්ඩක් මාරු කරා නම් තව හොඳට තේරෙනවා මේ තියෙන සිංහලට වඩා කොහොම හරි ඔයාගේ කැමැත්ත දැන් බලන්න රුපියල් 24000ක් ගෙවනවා ඔය 112ක් ලෝ අපෙන් අහනවා ඉතින් වාර්ෂික තක්සේරු වටිනාකම කීයද කියලා මම කියන්න දෝකට වැඩක් අපි අර ඉස්සෙල්ලා ගානක කරා වගේ වාර්ෂික තක්සේරු වටිනාකම x කියලා ගමුද ඒක හොඳ කතාවක් නේද මම ගන්නවා වාර්ෂික තක්සේරු වටිනාකම සමානයි x ලෙස ගන්නවා x ලෙස x කියලා ගන්නවා එතකොට අපිට පොඩ්ඩක් වැඩි ලේසි වෙනවා දැන් ওই කතාවේ 112ක් නේ ඒ කියන්නේ x ගෙන් 112ක් තමයි රුපියල් 24000ක් වෙලා තියෙන්නේ බලන්න මේ කතාව x කියලා කියන්නේ වාර්ෂික තක්සේරු වටිනාකමලු ඔය නොදන්න පද හතරෙන් දාගෙන යන්නේ ගණන් පට්ට ලේසි වෙනවා තව ඉස්සරහට තේරෙයි තව සෙල්ලම් දාන්න පුළුවන් මේ වගේ මම x කියලා ගත්තා ඒ x ගෙන් 112ක් තමයි 24000ක් කියලා කියන්නේ ඉතින් x නේ හොයන්න තියෙන්නේ x සමානයි 24000 හරස් ගුණිතය වගේ එකක් දාන්න මේ 100 මෙහෙට ගුණ කරන්න මේ 12 පල්ලෙහාට ගුණ කරන්න ඔන්න ඔහොම තමයි එන්නේ 12ට 24 ඒවා 24ට 12 ඒවා දෙකක් තියෙනවා එතකොට 2යි බිංදු තියෙනවා 3යි 2යි 5ක් තියෙනවානේ ඊට පස්සේ ලස්සනට ඔයා යටින් ලියන්න එම නිසා වාර්ෂික තක්සේරු වටිනාකම සමානයි රුපියල් ලක්ෂ 2යි ඔච්චරයි x ඉන්න හින්දා අපිට වැඩේ ලේසි වුණා නේද අන්න ඒකනේ කියන්නේ x ඉද්දි අපිට වැඩේ ලේසි වෙනවා x වගේ එකක් දාගන්නව නම් අපේ වැඩේ අපිට ලේසි නේ right මොකද්ද දැන් අපි කරේ කාර්තුවකට 6000 එහෙනම් අපි හෙව්වා අවුරුද්දටම කීයද අවුරුද්දටම එහෙනම් මචං මේ 24000ක් වෙනවා කියලා අපිට ආවා ඊට පස්සේ අපි වාර්ෂික තක්සේරු වටිනාකම අහද්දී අපි ඌටම දාගන්නවා x කියලා අපෙන් අහන්න එකට අපි දාගන්නවා x කියලා අන්න එහෙම දාගෙන x ගෙන් 112ක් තමයි 24000 වෙන්නේ කියලා මේකේ සුද්ධ සිංහලෙන්ම දීලා තියෙනවා ඒ හින්දා අපි මෙන්න මෙහෙම x අපි උක්ත කිරීමක් කරගන්නවා right ඒ අපි හැදුවේ පළවෙනි ප්‍රශ්නය ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නෙට යන්න ඉඩ තියෙනව නේද බෝඩ් එකේ ඔව් පොඩ්ඩක් ඇදලා තියෙනවා ගණන් ගන්න එපා මෙන්න මේ ඉරි වලින් එහෙම අපිට පුළුවන් ඇද කිලින් කරන්න ලාවට වගේ අර අවුලන්න බලමු දෙවෙනි එකේ කියනවා 2020 වර්ෂයේ ව්‍යාපාර ආයතනයේ වාර්ෂික තක්සේරු වටිනාකම පෙර වර්ෂයට වඩා 10%කින් වැඩි විය 2020 වර්ෂයේ ව්‍යාපාරික ආයතනයේ තක්සේරු වටිනාකම ඒක නම් ලේසිනේ මෙන්න මේ යගේට වඩා 10%කින් වැඩි වුණාලු ඉතින් අපෙන් අහනවා දැන් තක්සේරු වටිනාකම කීයද කියලා මෙන්න මේ ලක්ෂ 2 තියෙනවනේ ඕකෙන් ඕකට වඩා 110කින් වැඩි වෙනවාට පුළුවන් 110 කියලා අරගෙන කපල එන උත්තරයක් එනවනේ අන්න ඒක මෙන්න මේකට එකතු කරලා අවසානයේ හොයන්න එහෙම වුන්නේ 110කින් වැඩි වුණා කියන්නේ කලින් 100ක් තිබ්බනම් දැන් 10කින් වැඩි වුණා කියන්නේ 110යි නේද අන්න ඒ අදහසින් මම ගන්නවා 100න් 110යි කියලා 100න් 110යි කියලා නේද කලින් 100ක් තිබ්බනම් දැන් 110යි හරිද කලින් 100ක් තිබ්බ දැන් 110යි ඉතින් ඕක සුළු කරා එතකොට එනවා අවසාන උත්තරේ කීයද කියලා රුපියල් වලින් බලන්න මේ බින්දුවට මේ බින්දුව කපලා දාන්න මේ බින්දුවට මේ බින්දුව කපලා දාන්න කොළොස් වරක් දෙක 22යි බින්දු දෙන 1යි 2යි 3යි 4යි බින්දු 4ක් තියෙනවානේ එක බින්දුවක් මෙන්න මෙතන දාලා ඉතුරු බින්දු තුන ඔන්නම තියෙමුනේ පැහැදිලිව පේන්නේ right රුපියල් 220000යි
රුපියල් 220000යි. තක්සේරු වටිනාකම වැඩි වෙලා. ඒ කියන්නේ අර මහත්මයාට ගෙවන්න තියෙන බද්දත් වැඩි වෙනවා කියන එක නේද? right. පැහැදිලි. ඊට පස්සේ මේ දෙවෙනි එකනේ. අපි යනවා තුන්වෙනි එකට. තුන්වෙනි එකේ මොකද්ද කියන්නේ? 2020 වර්ෂයේ මුළු වාර්ෂික වරිපණම් බදු මුදලම දැන් මොකද කරන්නේ ඊළඟ අවුරුද්දේ මෙයා මේ මුළු වර්ෂයටම ගෙවන්න තියෙන බදු මුදලම පළවෙනි පාරම දීලා දානවා. කොයි වෙලාවෙ දුන්නත් ඒ කියන්නේ කියලා දීලා දානවා. මොන් දුන්නට පස්සේ මාර්සින් එක කියන්නේ මේ බදු මුදලෙන් 50%ක වට්ටමක් දෙනවා. 115ක් අඩු කරනවා. ඔයා හොඳ මහත්යෙක් මුලින්ම දුන්නා කියලා 15ක් අඩු කරනවා. ඉතින් අහනවා 2019 2020 මෙන්න මේ දෙකේම එකතුව කීයද කියලා. දැන් 2019 අපි දන්නවනේ නේ. 2019 ගියපු වරිපණම් බදු මුදල අපි දන්නවද? ඔව් මේ තියෙන 2019 කිව්වේ මේ ගාන. 2020 ගාන හොයලා දෙකම එකතු කරොත් වැඩේ හරියද? මම කියනවා තේරෙනවනේ. 2019 ගාන අපි දන්නවා 2020 ගානත් හොයලා දෙකම එකට එකතු කරමු. එතකොට වැඩේ ගුඩ කියලා මට හිතෙනවා. 2020 යන්න දැන් මම දානවා 2020 කියලා දාගන්න. 2020 අපි හොයමු. 2020 හොයමු. කොච්චරද? 112 නේ ගන්නෙ. මේකෙන් 112ක්. 112ක් කියන්නේ මෙන්න මේ 2,20,000න් 112ක් 2,20,000න් 112ක් නේද? දැන් බලන්න මෙන්න මේ බිඳුව දෙකට මේ බිඳුව දෙක කැපෙනවා. 22ක් 12. 22ක් 12 අරන් පස්සේ බිඳුව දෙක දාන්න. බලන්න. දෙවරක් දෙක 4යි. දෙවරක් දෙක 4යි. එක්වරක් දෙක 2යි. එක්වරක් දෙක 2යි. එකතු කරන්න. 4යි 6යි 2යි 264යි. මෙතන නෝ 264යි මෙන්න මේ බිඳුව දෙකක් දාන්න. ඔහොම වෙනවා. රුපියල් 26400ක් තමයි හරිනම් ගෙවන්න ඕනේ. හැබැයි මේකෙන් 115ක් අඩු කරලා. 115ක් අඩු කරලා කියන්නේ එයා ගෙවලා තියෙන්නේ කීයද? 115ක් අඩු කරනවා. එහෙනම් එයා ගෙවලා තියෙන්නේ 185යි. මේවට මම හිතනවා තේරෙනවද කියලා. ඊට පස්සේ මෙන්න මේකට මේක කපන්න. දැන් 264 ගුණ කරන්න 85යි. එයාත් තේරෙන්නේ නැත්නම් ඔයාලට අපි දැන් ඊළඟ මාසේ ලයිව් එක පටන් ගත්තට පස්සේ ලයිව් ක්ලාස් එක පටන් ගත්තට පස්සේ ඒකට ජොයින් වෙලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකට මම හොඳට තවත් කියලා දෙන්නම්. මට මේකේ මට්ටමක් තේරෙන්නේ නැහැ නේ. ඒකයි මම මෙහෙම කරගෙන යන්නේ. දැන් බලන්න 115ක් නේ අඩු කරන්නේ. ඒ කියනවා මේකෙන් 115 අරගෙන මේකෙන් ආයෙ ගාන අඩු කරාට පස්සේ එහෙමත් හරි. එච්චර දඟලන්න ඕනේ නැහැ. 115ක් අඩු කරනවා කියන්නේ 185ක් ගෙවනවා කියන එක තමයි තේරුම. ඔය කඩවල වල ගහලා තියෙන 150ක වට්ටමක් කියන්නේ භාගයයි ගෙවන්න ඕනේ. නේ? ඒ වගේ මේක ගුණ කරන්න තියෙන්නේ. 5 වරක් 4 20 බිඳුව දානවා 2ක් ඉදිරියේ 6 වරක් 5 30යි 2යි 32න් 2 දානවා 3ක් ඉදිරියේ 5 වරක් 2 10යි 2යි 13යි. හරිද? ඊට පස්සේ 8න් ගුණ කරන්න. 8 වරක් 4 32න් 2 දානවා 3ක් ඉදිරියේ 8 වරක් 6 කියන්නේ කීයද 48 49 50 51කින් 1 දානවා 5ක් ඉදිරියට 8 වරක් 2 16 17 18 දානවා 20 21යි. එකතු කරන්න බිඳුවයි 4යි 4යි 2යි 2යි 22440යි දෙන්නේ. වැරද්දක් කරලා නේ කොහේ හරි ගුණ කරද්දි. සුළු කිරීමේ වැරද්දක් තියෙන 5 වරක් 4 20 බිඳුව දානවා 2ක් ඉදිරියේ 6 5 වරක් 6 32 32න් 2 දානවා 3ක් ඉදිරියේ 5 වරක් 2 10 2යි 13යි 8 වරක් 4 8 10න් 32න් 2 දානවා 3ක් ඉදිරියේ 8 වරක් 6 කියන්නේ 48 49 50 51කින් 1 දානවා 5ක් ඉදිරියට 8 වරක් 2 16යි 16 17 18 දානවා 20 21යි අවුලක් නැහැ නේ 22440 නේ 264 වරක් 85 කියන්නේ නේද
වැරද්දක් නැහැ නේද? වැරද්දක් නැහැ. ඉතින් එතකොට එයා 2020 ගෙවලා තියෙන්නේ 22440යි. එතකොට අපෙන් අහන්නේ මුළු වරිපනම් බදු මුදල 2019 20 කියන දෙකේම. ඉතින් අපි කියන එකකින්ද මුළු වරිපනම් බදු මුදල සමාන. මෙන්න මෙතන තියෙන 22440ට එකතු කරන්නකෝ මහත්තයෝ. කලින් අවුරුද්දේ ගෙවපු 24000. එතකොට එනවා 0යි 4යි 4යි 6යි 4යි. මෙන්න මේක තමයි උත්තරේ. රුපියල් 46440ක් තමයි මුළු වරිපනම් බදු මුදල විතර ගෙවලා තියෙන්නේ. right. ඊට පස්සේ අපි යමු හතරෙන් ප්‍රශ්නෙට. හතරෙන් ප්‍රශ්නෙත් ඇති දෙයක් නෑ. පොඩි ගණන් දෙයක් තියෙන්නේ. යමු ගේන හතරෙන් ප්‍රශ්නෙට. right. හතරෙන් ප්‍රශ්නෙට යමු. හතරෙන් ප්‍රශ්නේ කියනවා රාධා යමුනා ගංගා කවිශහ චතුරිය යන අය ඉතිරි කරගත් රුපියල් 2 කාසි එකම කැටයකට දමා එක් එක් අය දෙමු කාසි ගණන දැක්වීමට මෙන්න මෙහෙම වට ප්‍රස්ථාරයක් ඇඳලු. හරි. පළවෙනි ප්‍රශ්නෙන් අහනවා යමුනා කැටයට දෙමු කාසි ගණනෙන් දෙගුණයක කාසි ගණනක් රාධා කැටයට දෙමුයි නම් රාධාට අයත් කේන්ද්‍රික ඛණ්ඩය මෙන්න මේ කෝණය අහනවා. යමුනා කැටයට දාපු කාසි ගණන වගේ දෙගුණයක් කාසි දැම්මලු. මම ගන්නද මෙන්න මෙහෙම. යමුනාගේ කෝණය x කියලා ගන්නම්. එතකොට මෙයාගේ කෝණය 2x වෙනවනේ. දැන් අපි මෙන්න මේ 2x කියන කෝණය තමයි හොයන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ වෘත්තයක මෙන්න මේ අභ්‍යන්තර කෝණ ඔක්කොගේම එකතුව අංශක 360ක් වෙනවා කියලා අපි හැමෝම දන්න කතාවක්. කියන මම මේ කෝණ ටික ඔක්කොම ලියාගෙන යන්නද? x ධන 2x ධන 50 ධන 90 ධන 130 සමානයි 360යි නේ. ඉතින් ඕක සුළු කරපුවාම එක්ස්ට්‍රා ගයක් එනවා. එයාගේ දෙකෙන් ගුණ කරන්න. එතකොට එනවා රාධාට කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. මේක සුළු කරන්න ලේසි ක්‍රමයක් නැද්ද? එහෙම හිතන්න පුළුවන් නේ. කියන්නද මේක හිතින් වගේ සුළු කරන්න පුළුවන් ක්‍රමයක්. මුලින්ම මේ 2x x කියන්නේ 3x. මෙතන මේ බලන්න 130යි සහ 50යි කියන්නේ 180යි නේ. 180 මෙහාට යද්දි ඍණ වෙනවනේ. ඒ කියන්නේ 360න් 180ක් අඩු වෙද්දි තව ඉතුරු වෙන්නේ 180යි. 180 වෙනුත් 90ක් අඩු වුණාම ඉතුරු වෙන්නේ 90යි. ඔබ හිතන්න බැරි නම් මෙන්න මෙහෙම හිතන්න. 90 සමානයි 360න් දැන් මෙන්න මේ 180 අඩු කරන්න. 130යි 50යි 180යි. ඒක 360න් අඩු කරන්න එහා පැත්තට දාලා. 360 ඍණ 180. දැන් එන අපිට 3x ධන 90 සමානයි කියලා 180ක් අඩු වුණාම 180යි නේද? 180යි කියලා. ඉතින් අපිට 3x වෙනවා 180න් අඩු කරන්න 90ක් 90යි කියලා එනවා. ඒ කියන්නේ අපිට 3x සමානයි 90යි. x හොයන්න අපි දෙපැත්තම 3ෙන් බෙදමු. 3ට 3 කැපෙලා මේ පැත්තට x කියලා එනවා. මේ පැත්ත 3ට 3යි 3යි x සමාන අංශක 30යි කියලා එනවා. නමුත් අපෙන් අහන්නේ රාධාගේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. රාධාගේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියන්නේ 2x. ඒ කියන්නේ දෙවාරයක් x කියන්නේ අංශක 30යි. ඒ කියන්නේ අංශක 60යි කියලා එනවා. පැහැදිලිද? අංශක 60යි කියලා එනවා. ඒක පේනවද කියලා මං හිතනවා. පේනව නේද? ඔව් පේනවා. ඒක පේන්න බෑ. ඉතින් මැදනේ ලිව්වේ නේද? right. ඊට පස්සේ කියනවා මෙන්න මේ චතුරියක් කැටයට දැම්මලු කාසි 10ක්. අපෙන් අහනවා යමුනා කැටයට දාපු කාසි ගණන. චතුරියක් කැටයට දැම්මලු කාසි 10ක්. යමුනා කැටයට දාපු කාසි ගණන අහනවා. යමුනා කේන්ද්‍රික කෝණය කීයද? x නේද? ඒ කියන්නේ අංශක 30යි. ඒක කොහොමද හදන්නේ? එක දෙවෙනි ගානනේ. යමුනක්ක ගන්න ගල අපි චතුරයක්ක ගමු. චතුරයක්ක කියන්නේ
360න් 50ක් නේ. 360න් 50ක් කියන්නේ 10යිලු. කාසි 10යි. දෙකේ කාසි 10යි. නේද? ඉතින් 360න් 30ක් කොහොමද හොයන්නේ? මුලින්ම 360න් එකක් හොයලා ඒක 30න් ගුණ කරන්න. මම කියන එක තේරෙනවද ඇති? 360න් 50ක් 10යි නම් 360න් 30ක් හොයන්න තියෙන ක්‍රමය තමයි මෙන්න මේ 10 කියන එක ගන්නකො. එතන 50නේ තියෙන්නේ. ඕක එකක් කරන්න දෙපැත්තම 50න් බෙදන්න. එතකොට එකයට 50 එනවා එකයට 50 කියන්නේ මෙන්න මෙහෙම එනවා. ඔය තියෙන්නේ 360න් එක ගන්න. ඕක 360න් 30 කරන්න 30න් ගුණ කරන්න. එතකොට එනවා මෙන්න මේ යමුනාගේ කොටස. අයියාගේ 360න් 30ක් නේ. 360න් 50ක් කියන්නේ 10යි. එහෙනම් 360න් 30ක් හොයන්න 360න් එකක් හොයලා ඒක 30න් ගුණ කරන්න. ඒ වැඩේ තමයි මම මේ කරේ. 360න් 30 සමානයි. මේක 360න් එක කරන්න මොකද කරන්න ඕනේ? 10යි 50න් බෙදන්න ඕනේ. එතකොට මෙන්න මෙතන තියෙන 360න් එකක් ඒක ගුණ කරනවා 360න් 30 වෙන්න තව 30න්. දැන් සුළු කිරීමක් තියෙන්නේ 5ට 5 ඒවා එකයි 30ට 5 ඒවා 6යි. ඒ කියන්නේ 6ක් කියලනවා. කාසි 6ක් කියලනවා. නේද? දෙකට උත්තරේ. යමුණක් අදාළ දෙනවා කාසි 6ක්. අපෙන් අහනවා කැටේ තියෙන මුළු මුදල කීයද කියලා. කැටේ තියෙන මුළු මුදල කීයද කියලා අහනවා. ඒක කොහොමද ගන්න? අපි දන්නවා කැටේ තියෙන මුළු කාසි ගණන හොයන්න 360න් 30ක් කියන්නේ 6යි නම් 360න් 360ක් මනේ මුළු මුදල කියන්නේ. ඒ කියන්නේ 360න් එකක් හොයන්න අපි ආයෙත් මේක මොකද කරන්න ඕනේ 30න් බෙදන්න ඕනේ. එතකොට එනවා 360න් එකක්. ඇයි? 30න් බෙදනවනේ දෙපැත්තම. ඕක ගුණ කරනවා 360න්. අන්න එතකොට එනවා 360න් 360ක් හැවත් මුළු කාසි ගණන. තේරෙනවනේ? තේරෙනවා කියලා මම හිතනවා. බින්දර බින්දර කියපෙනවා 3ට 3 එකයි 63 2යි 36 දෙකක් කියන්නේ කාසි 72ක් තියෙනවා. ඕක නෙමෙයි උත්තරේ. මුළු මුදල හද්දි රුපියල් 2 කාසිනේ 72ක් තියෙන්නේ. එහෙනම් මුළු මුදල දෙවරක් 72 සමානයි රුපියල් 144යි කියලනවා. නේ? රුපියල් 144යි කියලනවා. මුළු මුදල රුපියල් 144යි කියලනවා. මේක තේරුම් නැත්තම් මම ඔය කියන්නම්. 360න් 30ක් කියන්නේ 6යි නම් 360න් 360ක් අපි කොහොමද ගන්නෙ? 360න් එකක් හොයන්න බෑ. 360න් එකක් හොයනවා කියන්නේ මෙතන 360න් එකක් හොයනවා කියන්නේ එකයට 30න් ගුණ කරනවා දෙපැත්තම. කියන්නේ මෙතන 6නේ. 6ත් ගුණ කරනවා එකයට 30න්. නේ? එතකොට මෙතන 30ට 30 කැපිලා 360න් එකක් කියලෙනවා. 360න් එකක් කියලෙනවා. මෙතන 6 බෙදීම 30 කියන්නේ 6ට 6 එකයි 30ට 6 කීයද? 5යි. එතකොට 360න් එකක් කියන්නේ එකයට 5ක් කියලෙනවා. 360න් 360ක් තමයි මුළු මුදල වෙන්නේ. ඉතින් මේක ගුණ කරනවා 360න් දෙපැත්තම. එතකොට නෝ 360න් 360ක් කියන්නේ කීයද කියලා. රයිට්. කියන මුළු මුදල රුපියල් 144යි. රුපියල් 2 කාසිනේ දාන්නේ. එහෙනම් දෙකෙන් ගුණ කරන්නත් වෙනවා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ හදන්න ඉඩ ඇතිද කියන්නේ බෝඩ් එකේ. මදිනේ. මම පොඩ්ඩක් ඒක ක්ලියර් කරගන්න චුට්ටක්. හතරවෙනි එකට යන් ඊට කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දාගෙන යන්න. පාඩු වෙන්නේ නැහැ. හරිද? හතරවෙනි එක. ඊළඟ දවසේ යමුනා රුපියල් 16ක්ද රාද රුපියල් 20ක්ද වෙනසේ රුපියල් 2 කාසි කැටයට දානවලු. මිදිර එක් එක් අය දෙමු කැටයට එක් එක් අය කැටයට දෙමු කාසි ගණන දැක්කන වඩ ප්‍රස්ථාරයේ චතුරියක් වගේ කේන්ද්‍රික ඛණ්ඩය අහනවා. කොහොමද ඒක කරන්නේ? චතුරිය දාලා නැහැ කීයක්වත් වැඩිපුර. යමුනා දානවා 16ක් රාද දානවා 20ක්. දැන් මුළු කාසි ගණන කීයද දැනට තියෙන? දැනට 72යිනේ තියෙන ඉස්සෙල්ලා අපි හැදුවේ. ඊට අමතරව යමුනා දානවා රුපියල් 16ක් කියන්නේ දෙකේ කාසි වලින් නම් 8ක්. රාද දානවා රුපියල් 20ක් කියන්නේ දෙකේ කාසි වලින් නම් 10ක්. මේ තමයි මුළු කාසි ගණන. ඊට පස්සේ දවසේ දාපු මුළු කාසි ගණන. දැන් මෙතන මුළු කාසි ගණන කීයද? මෙතන 72ට 81යි 90යි.
මුළු ගාස ගණන 90යි. හරි. දැන් ප්‍රශ්නේ තව චුට්ටයි තියෙන්නේ. ওই මුළු ගාස ගණනෙන් 10ක් තමයි චතුරික වෙන්නේ. ඒක 360න් කීයද කියලා බැලුවොත් එනවා අපිට කෝණය. නේ? එම නිසා චතුරිගේ කෝණය 90න් චතුරිගේ 10 නේ වැඩිපුර කීයක්වත් දාන්නේ නැහැ. ඕක ගුණ කරන්න 360 බිංදුවට බිංදුව කැපෙනවා 9ට 9 එකයි 36ට 9 කීයද 9 9 18 18 18 36යි 4යි ඒ කියන්නේ කෝණය අංශක 40යි කියලා එනවා ලස්සනට උත්තර එනවා අංශක 40යි කියලා රයිට් අපි යමු ඊළඟට 5 වෙනි ගානට කුලක ගණන් තියෙන්නේ ඒක නම් ලේසි වගේ හරි මේ අපි යමු 5 වෙනි ප්‍රශ්නෙට මම මේ පොඩ්ඩක් බෝඩ් එකට දාගත්තා යංගෝ 5 වෙනි ප්‍රශ්නේ අපේ කතාවට ආයතනයක සේවය කරන මුළු ගණන 50කි. ආයතනයේ මුළු ගණනද 50 කියන්නේ සේවය කරන. මොනවද කියලා දීලා නැහැනේ මිනිස්සුද මොක්කොද කියලා නැහැ. ටයිපින් මිස්ටේක් එකක් වෙන්නද ගණන් ගන්න බෑ. ආයතනයක සේවය කරන මුළු ගණන 50කි. අපි හිතමු මිනිස්සෝ කියලා. මෙන්න මෙතන අපි කියන්නේ ඒක දාගන්නවා. මෙන්න මේවා මෙන්න මේ ආකාරයෙන් ලකුණු කරගන්න පුරුදු වෙන්න. ඊට පස්සේ කියනවා 35 දෙනෙක් කාන්තාවන්ලු මම කරන විදිය බලගන්න ඊට පස්සෙත් ඒක පුරුදු වෙන්න. කාන්තාවන් කියන රවුම තමයි මේක අපි මෙන්න මෙහෙම උඩින් දාගන්නවා 35 කියලා. අපිට ඒක ලේසි. 35ක් කාන්තාවන්ලු කුඩ රැගෙන ආපු අය 25යිලු. හරිද? ඉන් 6ක් පිරිමිලු B කුලක ඉතින්. මේක කාන්තාවන් නම් කුඩ රැගෙන ආපු අය වෙන්න බෑ නේද මේක? කුඩ රැගෙන අය දැන් අපි ප්‍රශ්නේ අහන්න මොනවද කියලා බලන්න නැතුව මෙන්න මේකේ තියෙන තොරතුරු ටික ලකුණු කරගෙන යමු. හරිද? බලන්න කුඩ රැගෙන අය ගණන 25කි. කුඩ රැගෙන ආපු අයගේ රවුම මේක. ඒකේ මෙන්න මෙහෙම අපිට 25 ලකුණු කරන්න පුළුවන්. ඉන් 6 දෙනෙක් පිරිමිලු. දැන් මේක කාන්තාවන්ගේකනේ. මේක කුඩ රැගෙන ආපු අයගේ. කුඩ රැගෙන ආපු අයගෙන් 6 දෙනෙක්ලු පිරිමි. කවදාවත් කුඩ රැගෙන ආපු අය කතාව මෙන්න මේ රවුමට දාලා වෙන්න බෑ. මෙහෙ තියෙන්නත් බෑ. ඉතින් උන් කුඩ අරගෙන ඇවිල්ලා නෑනේ. එහෙනම් පිරිමි ගාන මෙන්න මෙතන තමයි එන්න ඕනේ. දැන් බලන්න මෙන්න මේ රවුම 25ක් වෙන්න ඕනේ. 25න් 6ක් අඩු කරපුවාම මෙන්න මෙතන 19ක් කියලා තමයි එන්නේ. දැන් මෙතනත් හොයාගත්ත හැකි අපිට 35න් 19ක් අඩු කරන්න ඕනේ. 35න් 19ක් අඩු කරපුවාම 16යි කියලා තමයි එන්නේ. පැහැදිලිද? ඊට පස්සේ අපි දැන් බලමු මෙන්න මේ හරියට වගේ කීයද දෙන්නේ කියලා මේකෙන් පිට 16යි 19 මෙන්න මේක එකතු කරලා 50න් අඩු කරන්න ඔයාටයි 7ක් කියලා කරලා බලන්න 16යි 19යි 6 එකතු කරලා අඩු කරන්න 50න් අඩු කරන්න මේ ටික එකතු කරලා එතකොට එනවා 7ක් කියලා හරි දැන් ප්‍රශ්නෙට යන්න කලින් මම මේ කියනවා පුළුවන්ද කියලා බලන්න මේකේ මේ කොටසෙන් අදහස් වෙන්නේ මොකද්ද මේ කොටසෙන් අදහස් වෙන්නේ කුඩ ගෙනාපු නැති කාන්තාවන් ගණන කුඩ ගෙනාපු අය මෙතන මෙන්න මෙතන කුඩ ගෙනාපු කාන්තාවන් මෙතන කුඩ ගෙනාපු නැති කාන්තාවන් මෙතන කුඩ ගෙනාපු පිරිමින් මෙන්න මෙතන ඉනවා කුඩ ගෙනාපු නැති පිරිමින් ඔන්න හොඳයි අපිට මේක කියවන්න පුළුවන් වෙන්නේ හරිද රයිට් අපි දෙවෙනි එකත් කරලානේ පළවෙනි එකත් හරි දෙවෙනි එකත් හරි තුන්වෙනි එකේ අපිට කියනවා A ඡේදන B විස්තර කරන්නලු A ඡේදන B කියන්නේ A B ටයි දෙකටම පොදු කොටස ඔය ඡේදන මේවා ඒ කියන්නේ ඡේදන මේල කතාව ගන්න හොඳ කතාවක් අජන්ත සෙම කියනවා YouTube එකටත් දාලා දෙනවා ඒක මරු කතාවක් ඒකෙන් ගත්ත හැකි ඔක්කොම මුලින්ම මෙන්න මෙහෙම යාලා ගන්න සර් කියනවා මෙන්න මෙහෙම A කෙනෙක් කෙනා ගන්නකො Aටත් කට්ටිය එක්ක තිත් වලින් හරි කතිර වලින් හරි එක්කෙනෙක් ලකුණු කරන්න පුළුවන් එකම ජාතියකින් ඉදිරි උදාහරණයක් මම කියන්න ඒ අපි හිතන්නකෝ තිත් වලින් දානවා කියලා ඒ කියන්නේ මෙන්න මේක ඒට තමයි අයත් වෙන්නේ මෙන්න මේ ටික නේට අයත් වෙන්නේ රයිට් ඔන්න ඔහොම තිත් දෙයක් දාගන්න ඊට පස්සේ ගන්නවා B අපි දාමු හිතන්නකෝ කතිර වලින් කියලා ඔන්න ඔහොම කතිර වලින් දාගන්නවා B නේ මේ කොටසත් B මේ කොටසත් මෙහෙ නෑනේ මොකවත් මෙහෙ නෑනේ තිතකුයි කතරකුයි මොනවත් වෙන්න විදියක් නෑනේ ඇයි එහෙ නෑනේ B
B කියන්නේ මේක. ඒකේ තියෙන කතර තමයි මේ තියෙන්නේ. A කියන්නේ මේක. ඒකට එන්න පුළුවන් තිත් තමයි මේ තියෙන්නේ. හරිද? දැන් අපෙන් අහන්නේ ඡේදනයනේ. පේනවද දන්නේ නැහැ එකේ ගෙවුවා. පේනවා. ඡේදනය නහන්නේ නේ. ඡේදනය කියන්නේ මේ දෙකටම පොදු ටික කියන්නේ මෙන්න මේ කොටසට කියලා අපි ලස්සනට ගත්ත හැකි මේ කොටස. මේක මේ ඇයිගේ වැඩිනේ කිව්වා තේරුම් නැත්නම් YouTube එකේ ගහන්නකො අජන්දස් කුලක කියලා ඕඩව. එතකොට එනවා අන්න අජන්දස්ගේ වීඩියෝ එකක්. ඒක බලන්න. ඒක ලස්සනට සර් කියලා දෙනවා. කොහොමද මේක කරන්නේ කියලා. එතකොට මෙන්න මේ ටික තමයි එන්නේ නේ. මෙන්න මේ 19 තියෙන ටික තමයි අපෙන් අහන්නේ. එයාලා ඒක කියන්නේ විස්තර කරන්න කියලා. විස්තර කරමුනේ. තුනට උත්තරේ මෙන්න මේ වගේ සංගල වරහණක් දාලා විස්තර කරන්න. මොකක්ද කියන්නේ? කුඩ රැගෙන ගැහෙනු අයනේ. කුඩ රැගෙන ගැහෙනු අය කුඩ රැගෙන ගැහෙනු අය කියලා අපිට ගත්ත හැකි ඒක. මේකෙදි ආතල් මට ඔයාලගෙන් අහන්න තිබුණා තේරෙනවද කියලා. එහෙනම් අපි කරමු ලබන මාසෙ ඉඳන් මාර්තු මාසෙ ඉඳන් ලයිව් එකේදී එහෙම කරමු. දැන් මේක අර දැනුවත් කිරීම වගේ තමයි යන්නේ. කට්ටියට දැනුවත් වෙන්න. හතරවෙනි එකේ අහනවා කුඩ රැගෙන නොආ පිරිමි ගණන කීයද? මේ තියෙන කුඩ රැගෙන ආපු පිරිමි ගණනනේ. මේ තියෙන කුඩ රැගෙන ආපු නැති පිරිමි ගණන 7. යන්න දැක්කද අපි මේ ඔක්කොම හොයාගත්තට පස්සේ දාගෙන යන්න තියෙන උත්තර ටිකනේ. පස්වෙනි එකේ මොනකක්ද අහන්නේ? පස්වෙනි එකේ අහනවා මෙන්න මෙහෙම කතාවක්. n a ඡේදන b dash. n a ඡේදන b ගේ dash. ඔන්න ඕක අහනවා. ඕකටත් අන්න අර කලින් තියරියම ඇප්ලයි කරනම් පට්ට. කලින් තියරිය අපි ඇප්ලයි කරමු. මුලින්ම මේක ගමු. ඊට අපි ගමු තිත් ගන්නවා කියලා. ඊට තිත්ත. හරිද? එහෙනම් A ගේ ඒවා අපි දැන් ලකුණු කරමු. A කියන්නේ මෙන්න මේ රවුම ඇතුළ එයාගේ ඔන්න ඔහම තිද්දක් තියන්න පුළුවන්. එයාගේ කොටස් වලට තිත් තියෙනවා. B ගේ dash කියන්නේ B ට අයිති නැති අනිත් කොටස්. B ට අයිති නැති අනිත් කොටස් කියන්නේ මෙන්න මේක හැර අනිත් ටික මෙහෙට එනවා. කතිර කියලා ගන්නමු අපි B ගේ ඒවා. එහෙනම් මෙන්න මෙතන කතිරයක් එනවා. B ගේ එක මේකනේ. මෙතනටත් එනවා. මොකද B ට අයිති නැති කොටස් නේ. මෙන්න මේ කොටස් දෙකටම එනවා. B dash කියන්නේ ඊට අයිති නැති නේ. එතකොට බලන්න B dash B ට අයිති නැති කොටස්. ඔන්න B dash කියනවා. දැන් අහන්නේ මේ දෙකේ ඡේදනය කියන්නේ තිතයි කතිරයි දෙකටම තියෙන කොටස් ගණන මොනවද කියලා. එහෙම තියනවද මේ කොටසට එහෙම වෙනවද නැහැ. මේ කොටස නැහැ. මේක තියෙනවා. n කියලා කියන්නේ අන්න උත්තරේ 16. කයාගේ අහන්නේ 16 නේ. දැක්කද මේ 16 නේ තියෙන්නේ. right. ඔයා හිතන්න එහෙම නැතුව මෙන්න මෙහෙම එකක් තිබ්බ කියලා. එහෙම නැතුව තියෙනවා මෙන්න මේක. A ඡේදන B ගේ dash. කොහොමද මේක අපි ලකුණු කරන්නේ? මෙන්න මෙහෙම තිබ්බ කියලා හිතන්න ඕක. මේක A මේක B. හොඳයි දැන් තියෙන්නේ. A ඡේදනයේ B dash කොහොමද ගන්නෙ? මුලින්ම A ගන්නවා. හරිද? ඊට පස්සේ B ගන්නවා. ඒකේ පොදු ටික ගන්නවා. පොදු ටික නැති ඉතිරි ටික තමයි එන්නේ. ඒකට අපි තිත් දානවා කියලා ගමු. ඒ කියන්නේ මෙන්න මේක ඔන්නෝම තිත් වෙනවා. B ගන්නවා B ට කතිර ඕකේනවා. ඒ ඡේදනයේ B කියන්නේ මෙන්න මේක. මෙන්න මේ ටිකනේ. ඔන්න ඒ ඡේදනයේ B. dash කියන්නේ ඒකට අයිති නැති ඉතුරු ටික. ඒ කියන්නේ මෙන්න මේ ඡේදනයේ හැර ඉතිරි ටික. කියන්නේ මෙන්න මේ ටික. මෙන්න මේ ඔක්කොම. දැක්කද? අන්න. එහෙම ගන්න පුළුවන් ඕන එකක් ඔය විදිහට. ගොඩක් ඒවා ගත්ත හැකි ඕන එකක් හැම එකම පුළුවන්. නේද? මං ඔන්න ඔය වගේ කුලක සම්බන්ධ එකක් දැන් අවසානයේදී දානම් group වලටත් දාන්නම්. group එකකටත් ඒකේ ෆොටෝ එකක් දාන්නම්. ඒකේ තියෙන ඔය වගේ මේ එන්නේ මෙන්න මේ වගේ ඒවා. මේ ගොඩක් කාරි පැහැදිලි වුනේ නැත්තම්. හරි. ඔයාගේ යාළුවෝ ඉන්නවනම් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න 11 වසරේට විතරයි මේ පේපර් එක ආසෙක් කරන්නේ 10 වසරේ කරන්නේ නෑ 10 වසරේ 11 වසරේ වාර විභාගෙදී සෙමින එහෙම තියෙනවා. එහෙනම් channel එක subscribe කරන්න
පුළුවන් තරමක් යාළුවන්ට යවන්න. මේක මම අලුතෙන් පටන් ගත්ත වැඩක්. කවුරුත් දන්නෙත් නෑ. අන්න ඒකින්ද මේක මේ විදිහට YouTube එකේ දවස් දෙක තුනක් ෆ්‍රී දීලා එතනින් පස්සේ ක්ලාස් එකට අපි පයින්ද හිතාගෙන ඉන්නේ. ඒකට ක්ලාස් එකේදී ඔයාලට ප්‍රශ්න දී මේ මොහොතේම මාත් එක්ක කතා කරලා විසඳ ගන්න වගේ දේවල් කරන්න පුළුවන්. මම හිතනවා අද වැඩේ තේරෙන්නේ නැති කියලා. සාමාන්‍ය මධ්‍යස්ථ ළමයෙක්ට තේරෙන විදිහට තමයි මම අද වැඩේ කරේ. පැයකට ආසන්න වෙලාවක් තමයි අපිට ගියේ. එතකොට ක්ලාස් එක පටන් ගත්තාම පැය ඒව නෙමෙයි කරන්නේ සතියේ සාමාන්‍යයෙන් පැය දෙකක් විතර අපි කරමු. ඊළඟ දවස් අපිට මේකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට යන්න පුළුවන්. ඒ කියන්නේ දෙක කොටසට. හරි. එහෙනම් අදට ඔච්චරයි. හැමෝටම සුබ දවසක්. අවසානයේට එයි දැන් කුලක සම්බන්ධ නෝට් එක වගේ එක. ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න.